දවසක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැමදෙනෙක්ටම ඔන්න යාළුවනේ අදත් ආවා මම මගේ 20 වෙනි ප්ලාන්ට් සේල් එක අරගෙන. ඉතින් මගේ 20 වෙනි මේ සේල් එක ටිකක් අද සුවිශේෂී විදිහට තමයි මම කරන්න හිතුවේ. ඉතින් යාළුවනේ අද මගේ ඇන්තෝරියම් පැල ටිකක් වැඩිපුර සේල් කරන්න තමයි හදන්නේ. හැබැයි ගොඩක්ම පැල නැහැ යාළුවනේ. ඔයාලා ගන්න අය ඉන්නවා නම් ඉක්මනට ඕඩර් එකක් දාන්න. මේකට හේතුව උනේ මගෙන් ගොඩක් අය ඇන්තෝරියම් ගැන ඇහුවා. ඉතින් ඒ හැම කෙනෙක් වෙනුවෙන්ම තමයි මම මේ සේල් එක කරන්නේ. ඉතින් බලන්නකෝ ඔයාලට හොඳ පැල තියෙනවද කියලා. තියෙනවා නම් මගේ WhatsApp නම්බර් එකට කෝල් එකක් ගන්න. නැත්නම් මැසේජ් එකක් තියන්න. අද අංක 1ට ගෙනාව යාළුවනේ මෙන්න මේ ඇන්තෝරියම් පොට් එක. මෙයාගේ මේ වගේ මල් කැකුලක් එන ගමන් තියෙන්නේ. ඉතින් මෙයා මම අද රුපියල් 300කට ඔයාලට දෙනවා මේ අංක 1. මේ අංක 2ට ඉන්නේ යාළුවනේ මෙන්න මේ ඇන්තෝරියම් වර්ගය. මේ වගේ බොහොම හොඳින් වැඩුණු ප්ලාන්ට් එකක් තියෙන්නේ. ඉතින් මේ අංක 2 මේ පැලය මම දෙනවා ඔයාලට රුපියල් 250කට. අංක 2. මේ අංක 3ට ඉන්නේ මෙන්න මේ වර්ගය. මෙයාගේ මලක් එන්න ඉතා ආසන්න පැලයක්. ඉතින් මම මෙයාගේ මදර් පොට් එක පොඩක් ඔයාලට පෙන්නන්නම්. මෙන්න මෙයා තමයි මම පෙන්නපු පැලේ මදර් පොට් එක. ඉතින් මේ පැලේ ඔයාලට මම රුපියල් 300කට දෙනවා මේ අංක 3. අංක 4ට ගෙනාවා මෙන්න මේ වර්ගය. එයත් බොහොම හොඳින් වැඩුණු ප්ලාන්ට් එකක් තියෙන්නේ. අංක 4 මෙයත් රුපියල් 300යි. අංක 5ට ඉන්නේ යාළුවනේ මෙන්න මේ සුදු පාට මලක් හැදෙන වර්ගය. එයා එච්චර ලොකු පැලයක් නන් නෙමෙයි. මෙයා රුපියල් 200යි අංක 5. අංක 6ට ගෙනාවා මෙන්න මේ ඇන්තෝරියම් පොට් එක. එයාගේ මල තමයි මෙන්න මේ වර්ගය. ඉතින් මෙයත් ඔයාලට රුපියල් 350කට දෙනවා අංක 6. අංක 7ට ඉන්නේ මෙන්න මේ වර්ගය. එයාගෙත් මම මදර් පොට් එක ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම්. මෙන්න මේ වර්ගය තමයි යාළුවනේ. එයත් බොහොම හොඳින් වැඩෙන ප්ලාන්ට් එකක්. ඉතින් බොහොම ඉක්මනට ඔයාලට හදාගන්න පුළුවන් වර්ගයක්. ඉතින් මෙයාගෙත් මේ පැලය රුපියල් 300කට මම දෙනවා අංක 7. අංක 8ට ගෙනාවේ මේ අපේ පරණ වර්ගයක් යාළුවනේ. මෙයා ඔයගොල්ලෝ දඳුරනවත් ඇති. මෙයාට අපි කියනවා කොකා කෝලා කියලා. ඒ ප්ලාන්ට් එකක් තියෙන්නේ. ඉතින් මේ ප්ලාන්ට් එක ඔයාලට රුපියල් 250කට දෙනවා මේ අංක 8. අංක 9ට ගෙනාවා මෙන්න මේ බටර්ෆ්ලයි ඔරෙන්ජ් කියන ඇන්තෝරියම් වර්ගය. යාගේ මල් කැකුලක් එන ගමන් තියෙන්නේ. මේ පැලය රුපියල් 250යි අංක 9. අංක 10ට ඉන්නේ මෙන්න මේ වර්ගය. එයත් හොඳට සීසන් වුණු ප්ලාන්ට් එකක් තියෙන්නේ. තව මල් කැකුලක් එන ගමන්. ඉතින් මේ ප්ලාන්ට් එකත් අද ඔයාලට රුපියල් 300කට දෙනවා මේ අංක 10.
අංක 11ට ගෙනාවා මෙන්න මේ රතු පාට ලොකු වෙන ඇන්තූරියම් වර්ගයක්. ඉතින් මෙයත් බොහොම හොඳින් වැඩුණු මේ වගේ හොඳට සීසන් වුණු පැලයක් තියෙන්නේ. මෙයත් රුපියල් 300යි. මේ අංක 11. මේ අංක 12ට ඉන්න යාළුවනේ මෙන්න මේ ගෝනුසු මල් කියන ඕකිඩ් වර්ගය. ඉතින් එයාගෙත් මෙන්න මේ වගේ හොඳින් වැඩුණු ප්ලාන්ට් එකක් තියෙන්නේ. ගොඩක් උසයි. ඉතින් මේ ප්ලාන්ට් එක ඔයාලට රුපියල් 300කට දෙනවා මේ අංක 12. අංක 13ට ගෙනාවා මෙන්න මේ රැපිඩෝ කියන වර්ගයේ යාළුවනේ බලන්න එයාගේ මදර් පොට් එක මල් ටික ඔයාලට පේන වෙති. බොහොම හොඳට වැඩුණු ලොකු මල් තමයි හැදෙන්නේ. ඉතින් එයාගේ මෙන්න මේ පැලය දෙන්න පුළුවන්. මලත් එක්කම තියෙන මෙන්න මේ පැලය. එයා රුපියල් 400ක් වෙනවා මේ අංක 13. අද අංක 14න් ඉන්නේ මගේ සේල් වල ගොඩක්ම අහපු වර්ගයක් තමයි මේ බලුදිව කියන එක බයි කලර්. ඉතින් ඔන්න අද පැලයක් තියෙනවා යාළුවනේ. මේ පැලේ විතරයි දෙන්න තියෙන්නේ. ඉතින් අංක 14ට මේ පැලය රුපියල් 400කට මම දෙනවා. තව මලක් එන ගමන් තියෙන්නේ. හොඳින් වැඩුණු පැලයක් තියෙන්නේ. අංක 14. අද අංක 15ට ගෙනාව යාළුවනේ මෙන්න මේ කැලේඩියම් වර්ගය. ඉතින් බලන්න ගොඩක්ම ලස්සන. මේක ටිකක් අන්කොමන් වර්ගයක්. ඉතින් ඔයාලට මේ පැලය ලස්සනට හදාගන්න පුළුවන් වර්ගයක්. එයාගේ මෙන්න මේ පැලය තමයි දෙන්නේ. මෙන්න මේ පැලය. මේ පැලය රුපියල් 300යි. මේ අංක 15. අංක 16ට ගෙනාව යාළුවනේ මෙන්න මේ ඉපිසියා පොට් එකක්. ඉතින් මෙයාත් මෙන්න මේ වගේ හොඳට වැඩුණු ප්ලාන්ට් එකක් තියෙන්නේ. ඔයාලට හැංගින් පොට් එකකට දාලා හදාගන්න පුළුවන්. මෙයා රුපියල් 250කට දෙනවා. මේ මුළු පොට් එකම ඔයාලට දෙනවා රුපියල් 250යි. අංක 16. අද සේල් එකේ යාළුවනේ අන්තිම පැලය මෙන්න මේ ඉපිසියා පොට් එක. කලින් පෙන්නපු පොට් එකට වඩා පොඩ්ඩක් වෙනස්. මෙයා ටිකක් කළුවට හුරුයි. ඉතින් එයත් මෙන්න මේ වගේ වැල හැදුණු පොට් එකක් තියෙන්නේ. මෙයත් රුපියල් 250යි. මේ අංක 17. ඉතින් යාළුවනේ ඔන්න ඔය පැල 17 තමයි අද මගේ සේල් එකේ තියෙන්නේ. අද ඇන්තූරියම් තමයි ගොඩක් වැඩිපුර අරන් ආවේ. ඉතින් ඔයාලා ඉක්මනින් මට ඕඩර් එකක් දාන්න ගන්න කට්ටිය ඉන්නවා නම්. මොකද මට ඉතා සුළු ප්‍රමාණයක් තමයි දෙන්න පුළුවන්. පෙලක් ගස් වලින් මට එක පැලයක් වගේ තමයි දෙන්න තියෙන්නේ. ඒ නිසා ඉක්මනින් ඕඩර් එකක් දාන්න කියනවා. මගේ WhatsApp නම්බර් එක 071 360 96 85 කියන නම්බර එකට කෝල් එකක් ගන්න. නැත්නම් මැසේජ් එකක් තියන්න. එහෙනම් මම නැවතත් මෙවැනි වීඩියෝ එකකින් මෙවැනි සේල් එකකින් ඔයාලා හම්බෙන්න ආයෙත් එන්නම්. එතකන් ඔයාලට සුබ අනාගතයක් වේවා. තෙරුවන් සරණයි.